අයිබෝන් අද රසවත් කතා බහකට ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා බූන්දි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපිත් එක්ක රසවත් බූන්දි කන ගමන් ඇවිල්ලා ඉන්නවා අපේ හිතවත් අර්ජුමාන්. අයිබෝන් අර්ජුමාන්. අයිබෝන් ඉතින් මොනවද වෙනසල වෙන්නේ මේ දවස්වල මම පොඩ්ඩක් බැස්ස මේ ඇල්බම් එකක් කරන වැඩකට. ඒක පොඩ්ඩක් ඒ කියන්නේ සින්දු එක එක තැන්වල එක එක විදියටනේ තියෙන්නේ. පොඩ්ඩක් එක තැනකට ගන්න කියලා. ඒක සවුන්ඩ් එකක් ඇතුලේ හදාගන්න කියලා පොඩ්ඩක් මේ එක්ස්පෙරිමන්ට් කර ඉන්නවා. පළවෙනි ඇල්බම් එක තමයි මේක. එහෙම බැලුවම. අර්ජුමාන්ගේ මට හිතෙනවා අර්ජුමාන්ගේ සංගීත ජීවිතෙත් එක්ක නේ අර්ජුමාන්ගේ අපි අත විශේෂයෙන්ම තාම ජනාදරයට පත් වෙච්ච සෝන් එක නෙමේ. කනත් මාර. එතකොට ඒකේ තියෙන විදිහට මට හිතෙනවා අර්ජුමාන්ගේ සංගීත ජීවිතේට පල්ලිය කිසියම් බලපෑමක් කරන්නේ නැති. ඔහු බලපෑමක්. එහෙමද? සංගීත ජීවිතේට අනිවාර්යෙන් ඔව් ඉතින් අපි අර පල්ලිය කියන්නේ මෙහෙමයි අර කතෝලික ආගම හරහා මම හිතන්නේ ගීතිකා සහ හොරසං ඒ ඔක්කොම පොඩි ඕනම ආගමක් මම හිතන්නේ සංගීතයත් එක්ක බැඳිලා තියෙන්නේ. අර මේකේ විවිධත්වයක් තියෙනවා නේ. කතෝලික මේ අපිට ඇහෙන සද්දේ පල්ලියට මම ගොඩාක් එහෙම සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ පල්ලියේ ගීතිකා කණ්ඩායම හොයේ එහෙම ඉඳලා නැහැ. මම අදහස් කරේ ඒක. නෑ එහෙම ඉඳලා නැහැ. මට එහෙම වුණා සංගීත පසුබිම ලැබුණේ ගෙදරින් තමයි. ගෙදර මට ඇත්තටම ගිටාර් එක මේ කියලා දුන්නේ තාත්තා. මට මතකයි පොඩි කාලේ ඉඳන් ගිටාර් එක අල්ලල්ල හිටියා ඉතින්. සංගීතයට සම්බන්ධයි. තාත්තා නෑ එයාත් ගුරුවරයෙක් ඉංජිනේරු ආශ්‍රිත ගණිත සම්බන්ධ ගුරුවරයෙක් යා. මොරටු කැම්පස් එකේ වැඩ කරේ අන්තිමට සංගීතය පිළිබඳව උනන්දුවක් එයාට වෙන උනන්දුවක් තිබ්බා. එයාගේ හෙන්නේ. ඒක ඉංජිනේරින් තැනකින් එයා බලන්නේ වැඩේ. මට සෙට් උනේ ඔහොමම තමයි. නැතර සංගීතය හැදෑරීමක් එහෙම කරලා නෑ. මම ඉස්කෝලේ යන කාලේ සබ්ජෙක්ට් එකක් විදිහට O level මට්ටමට වෙස්ටර්න් මියුසික් මම කරලා තියෙනවා. සහ කොයා එකේ කෝරල් ට්‍රේනින් අර මේ එහෙම ආభాෂයක් ලැබිලා තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි අර විධිමත් හැදෑරීමක් විදිහට මම කරේ ගණිතය ඉංජිනේරු විද්‍යාව තමයි. සිවිල් ඉංජිනේරින් තමයි මම අන්තිමට කරේ. හැබැයි ඉතින් ඒකේ මම හිතන්නේ මාව මිනිස්සු බාරගත්තේ වෙනස් කෝණකින්නේ. අනිවාර්යෙන්. ඒ වෙනස් කෝණේ ගොඩ නැගුණා මට. පොඩි කාලේ ඉඳන් මේ ආభాෂයක් ලැබුණා ඉතින්. එතකොට ගිටාර එක පොඩි කාලේ ඉඳලම ප්‍රැක්ටිස් කරලා ටච් එක කොහොමද තිබ්බා. ඒක අගයන්ගේම කොටසක් වෙනවා එහෙම වුණාම. ඒ කියන්නේ ගිටාර වාදනය ඉගෙන ගත්තද කොහෙන් හරි? ගිටාර වාදනය තාත්තගෙන් තමයි බේසික් ටික අල්ලගත්තේ. ඊට පස්සේ අපි ඔය සෙට් වෙලා සින්දු කියනවා ගෙදර. ගෙදර ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම පරිසරයක් තිබ්බා. ඒක මං මේ ලඝු කරන්නේ නැහැ පල්ලිය නිසාම වුණා කියලා. අපි ඉතින් අර ඒ කියන්නේ පල්ලිය නිසා තමයි හැම බැලුවම අර ඒ කියන්නේ මොකක් හරි ආభాෂයක් ඒ පරිසරය පුරාම තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ අපේ පොඩි කාලේ හැදුන විදිය වෙන්න පුළුවන්. ඒ සංගීතය ඇඟටම කාවැදිලා වගේ තමයි. අර්ජුමාන්ගේ මේ ගමනේ ආපු ගමනේ දැන් අපි අර්ජුන මාන අඳුරගන්නේ මේ කරත්තපාර සින්දුවත් එක්ක. ඒක යම් සම්දිස්ථානයක්. ඔව්. ඒකට මග පෑදුනේ කොහොමද? ඉතින් ඒකට මග පෑදුනේ මම මේ ලයිසිම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ වත්තල බ්‍රාන්ච් එකේ මම උගන්වමින් හිටියා. ඒකත් හම්බෙන් උදේට සෙට් උනේ මම ඉංජිනේරින් කරේ. ඊට මියුසික් කරා. ඔක්කොම අයින් කරලා ඊට පස්සේ පාස්කු බෝම්බාරම මේව සෙට් වෙලා පොඩි කලකිරීමකුත් එක්ක මියුසික් අතෑරියා ඇත්තටම. අතෑරලා ඉද්දි 2019 හම්බෙන් මට ඉස්කෝලේ සෙට් උනේ. ඔව්. ලයිසිම් එක. ඉතින් මියුසික් උත් අතෑරලානේ. ඔව්. මට ආසාවක් තිබ්බා එහෙම ඒ ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ වැඩ කරමින් ඉන්න කැමැත්තකුත් තිබ්බා. ඉතින් ඒ වුණාට ඔක පණක් ආවේ කොඩිගහයට නාට්‍යයට ආරාධනා කරා මට ජගත් මනුවරණ කතා කරලා. ඔව්. ඒක ජගත් මනුවරණ මම ඔක කම්පෝස් කරලා නිකන් මම මගේ channel එකේ දාලා තිබ්බා. එයාට කොහමද ඔක ලින්ක් වෙලා තියෙනවා. ආස වුණා වෙලා තියෙනවා. ඉතින් එයා කරමු වැඩක් කරමු මටත් ඔක කියන්නේ මමත් මේ ඔක ප්‍රධාන ධාරාවට නෙවෙයි යන්නේද. මම අර යම්කිසි විකල්ප ධාරාවක ඉන්ටර්නෙට් අර කම්ෆර්ටබල් බබල් එකක් ඉන්නේ මං හිතේ මටත් ඕන වුණා බ්‍රේක් කරගන්න. ඊයයිද ඒක මිනිස්සු බාරගත්ත නොසිතූ ලෙස.
ඇත්තටම අර්ජුමාන් මේ මම පුද්ගලිකව ඇත්තටම මම සංගීතය සම්බන්ධ ඇත්තටම මම සංගීත ලෝලියෙක් නෙමෙයි සංගීතය සම්බන්ධ මට ටිකක් දුරයි මේ සබ්ජෙක්ට් එක. හැබැයි මට ඔය කනත්තපාර සින්දුව අහද්දී මට පර්සනලි ෆීල් වෙච්ච දේ තමයි ඔයා ඔයා ජීවත් වෙච්ච පරිසරය සහ ඔයා හැදී වැටෙච්ච ෆීල් වෙච්ච වටපිටාව ගැන කියද්දී මම හිතනවා ලංකාවේ එක එක පැති වල අය ඒගොල්ලන්ගේ පළාතට ඕක ජීවිතේට සම්බන්ධ කරගන්නේ. ඒ කියන්නේ දැන් මම මුලින්ම අර ප්‍රශ්නෙට සංගීත ජීවිතේට පල්ලිය සම්බන්ධද කියලා. මොකද මේ ගීතෙත් පල්ලිය ගැන කතා කරනවා. කියනවා. ඔව්. එතකොට මේ සින්දුව ගුවම අර්ජුමාන් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට අර්ජුමාන් කවුද කියලා පැහැදිලි වෙන්න පුළුවන්. මේ සින්දුව අපි කියන සින්දුව වචන ටික පොඩ්ඩක් ලියා ගත්තොත්. ඔව් අනිවාර්යයෙන්. මේක සාමාන්‍ය මිනිස්සුන්ට ෆීල් වෙන්නේ. මම හිතන්නේ ඒගොල්ලෝ තනිතනිව මේක මේ ෆීල් කරගන්නවා. තමන්ගේ වපසරිය ඇතුලේ. පර්සනලි මට මේ සින්දුව ෆීල් වුණේ එහෙමයි. එතකොට මේක අර්ජුමාන් මේ කල්චර් එක මේ ඔයා මේ තනියෙන්ම හිතලා ලියලා සහ මේකේ පද රචනය අපි මෙච්චර කල් අහලා පුරුදු පද රචනයක් නෙමෙයි. අනේ මොකක්ද මේ කියනවා පොඩක් ඒක ගැන පොඩක් කතා ඒක තමයි මේ මුලින්ම කිව්ව දේ අර අපි දැන් ඔයා අර කලිනුත් අපි කතා කරද්දී කිව්වේ දැන් ඔයාට ඔයාගේ ගම මතක් වුණා ඒ කාලේ සහ පොඩි කාලේ මතක් වුණා අපිට තියෙන වෙන අත්දැකීම් හැබැයි මේකට සම්බන්ධ වුණා වගේ නේ ඔව් මේ අර අනුනාද වෙනවා කියන්නේ හරියට දැන් අර්ජුමාන්ගේ සින්දුවේ තියෙන කැලේ ටික අපි කරලා අපිට සම්බන්ධ නැහැ. ඔව්. හැබැයි අපිට ඒ සමාන වෙනත් කැලේ ටිකක් අපිට තියෙන සම්බන්ධය. මේ සින්දුවත් එක්ක එකම වෙන්නේ සංගීත රසිකයෝ එකම වෙන්නේ මම හිතන්නේ අනිත් පැත්තේ ඒගොල්ලොත් වෙනවා. ඒ කියන්නේ උන් බැද්දා කියලා උන් රට ගියා කියලා මේ මෙතන තිබ්බ මේ ස්පිරිට් එකනේ අර බෙදි යන්නේ. ඉතින් අපි හැමෝම උදකලා වීමේ ගමනක තමයි මේ ඉන්නේ හැම බැලුවම. සහ තනියෙන් හිතන්න පුරුදු වෙනවා. ඔව්. තනියෙන් හිතන්න පුරුදු වෙනවා. මේ ඒක තමයි ඔය අර එතන බැලන්ස් එකක් වගේ දෙයක් තමයි මම මේ මගේ එෆර්ට් එක. ඒ කියන්නේ හුදකලාවේ තියෙන සුන්දරත්වය සහ ඒක කොහොමද සාමූහිකත්වයකට අපි මේ හරවගන්නේ කියන එක. ඒ කියන්නේ ඒ සාමූහික වැඩක් ඇතුළේ හුදකලාව කොහොමද අගයන්නේ? හරියට හරි. ඒ වගේ ඒ බැලන්ස් එකේ තමයි මම මේ ප්‍රයත්නේ හිටියා කියලා හිතන්න පුළුවන් සින්දුව ලියවෙන වකමානු ඇති. අපේ ප්‍රෝග්‍රෑම් එකේ නමත් බූන්දි. ඔව්. බූන්දි තියනවා. එන්නේ අඩික්ට් වෙන දෙයක් කිව්වා. ඉතින් අර්ජුමාන් ඊට පස්සේ මම මීයා ටෙලිනාට්‍යයේ මේ කොඩිගහකට පස්සේ කොඩිගහකට කලින් ඇත්තටම. කලින් ඒක පස්සේ තමයි ටෙලිකාස්ට් උනේ. ඒක නෙක්නේ මගේ යාළුවා මේ මුවින්දු බිනෝ කියලා සෙට් වෙලා ඔය මීයා තීම් සොංග් එකත් හරීම මේ පොඩි වෙලාවක මට මැසේජ් එකක් දාලා තිබ්බා මීයා සම්බන්ධ කරලා මොකක් හරි හදලා එවපන් කියලා. ඉතින් මොකද දැම්මා ඒ වොයිස් රෙකෝඩ් එකමයි මුන් දාලා තියෙන්නේ මේ ඇක්චුවල් මේ ඩ්‍රාම එකට දාලා තියෙන්නේ අර රෙකෝඩින් එකමයි WhatsApp රෙකෝඩින් එක. WhatsApp රෙකෝඩින් එක තමයි ගියේ හැමතැනම. ඉතින් ඒකත් එහෙම ගියා. ඊට පස්සේ තමයි ජගත් මනුවර්ණ මේ කොඩිගහට ගත්ත සින්දුව අහලා ඊට පස්සේ තමයි ඒ ගනුදෙනු උනේ. මම දන්නේ ওই දෙකම පැරලල් වගේනේ ගියේනේ. එකම කාලේ වගේ ගියේ කොඩිගහයට සෝං එක. තව මගේ සින්දු කීපයක් ගියා ඩ්‍රාමා එකේ. මම මේ ඊයේ අර්ජුමාන්ගේ නිකන් මම මේ සාකච්ඡාවට පොඩි මේ ප්‍රවේශයක් ගන්න බැලුවා අර්ජුමාන්ගේ YouTube channel එක. පූසකවත් සින්දුවක් තියෙනවා. ඔව්. ඒක මම හිතන්නේ ඒක මුල් කාලේ කරපු එකක්ද? ඒකත් තමයි ඔය වන් ඉද්දි තමයි පූසෙක් කියලා. ඔව්. පූසෙක් කියලා. දැනකට ආව කතාව. දැන් ඔමාන් හිටියේ කිව්වනේ. ඔව්. එතෙන්දී ඒ තියදත් මම හිතන්නේ රැකියාවක් කරනවා මම මේ උදකලාවත් එක්ක අර්ජුමාන්ට වැඩිපුර මේ අනිවාර්යයෙන් ඒ කාලේ තමයි ඇත්තටම මෙහෙම ඒක ලොකු හුදකලා වීමක් කරනවානේ. මොකද වසර දෙකක් ප්‍රොජෙක්ට් එකක් තිබ්බේ.
ඒකත් මම කන්ටිනියු කරනවා ගෙදර ආවා. මේ අවුරුදු 2ක් හැබැයි ලොකු අත්දැකීමක් ඒක මට. මොකද මේ ශ්‍රී ලාංකික නොවන අයත් එක්කනේ ගොඩම වැඩ කරන්න වෙන්නේ. ඒතකොට අපි උපදුණු දවස් ඉඳන් මේ ලිද ඇතුලේ මේ අයත් එක්කනේ ලිද ඇතුලේ ඉන්නවා එක චරිත ඉන්නවා. ඉතින් ගේම් බෝයි ඉන්නවා. මේ ඉන්න චරිත එක අපි හැපි ගනුදෙනු කර ඉඳලා ලින්දෙන් යනවා වෙන පොකුණකට වගේ කොහේ හරි. සින්දු ලිස්ට් එක බලද්දි මම පුරු සින්දුවත් එක්ක නාට්‍යකාරයෝ. නාලක අපිට පොඩ්ඩක් සින්දුවක් අහන්න දැන් හරිද වෙලා අනිවාර්යෙන්. සින්දුවක් අහමු. ඔව්. නාට්‍යකාරයෝ කියනවද? නාට්‍යකාරයෝ කියමු. ඔව්. ඔව්. අරක අපි තියාගමු පසුව. අමුතු කාලේ එනවා අපි බොරුවට පාළු වෙනවා ඉර නගිනවා ඉර බහිනවා හතුරු මිතුරු යාළු වෙනවා මව පොහින්න බින්දිලා යනවා බින්දුන ඉන්න එකතු වෙන අතුරු සිඳුරු නැතුව පෙරෙන මාදට ගාලා යන අපි සේරම කන්නත්තේ මේ ජීවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නැහැ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගායන ඇඟ අඹරන සුරසපතයි බං ලපටි කැකුළු මල් පිපෙනවා අපට හොරෙන් හිත දුවනවා මලක පහස සුවන ඉමන් පරවෙන හැටි රස විඳින මොකට හිතට විස පොවනවා සතුට පතුලේ දුක තියෙනවා අඬලා දොඩලා ඉම්බල කරලා ස්වර්ගයට අනිතිය අපි සේරම කන්නත්තේ මෙහි ජීවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්න නැහැ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගායන ඇඟ අඹරන සුරසපතයි උඹලා අපිට hina වෙනවා අපි උඹලට hina වෙනවා නැති තැන අපේ පතුරු යවල ඇති තැන හොඳ ගුණ කියනවා නිතගෙන අපි වද විඳිනවා ඊයේ හිතට දුක ගෙනිනවා හස උස්සට හීනමවල සමාදාන සතපෙනවා අපි සේරම කනත්තේ මේ ජීවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නැහැ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගායන ඇඟ අඹරන සුවසපතයි බං අපි සේරම කනත්තේ මේ ජීවිත කරත්තේ දුක කේන්තිය සතුට පැතුම හිර කරගෙන අදින්නේ නැහැ කිව්වට අහන්නේ හිත ආදරේ හොයන්නේ නටන ගායන ඇඟ අඹරන සුවසපතයි බං අනාර්ගයි මම ඊයේ YouTube එකේ අහපු සින්දුව මට වාසනාව තිබ්බද ලයිව් අහන්න යපු තරුණයාගේ අපූර්ව ගායකයාගේ ගීතය. එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අර්ජුනා දැන් කොටිගහයට ගීතය අනන්තපාර ගීතය ජනප්‍රිය වීමත් එක්කම අර්ජුමාන් කියන චරිතය සංගීත විද්‍ය සහ ඒ ප්‍රතිරූපය ගත්තා. ඊට ඉස්සර වෙලා ඒක වෙන්න ඉස්සර වෙලා හිටපු අර්ජුමානු ඊට පස්සේ හිටපු අර්ජුමානු කොහොමද ඒ වෙනස අර්ජුමාන් මේ මම අහන ප්‍රශ්නෙට උත්තරේ භාගයක් විතර කිව්වා මට ටිකක් තව පොඩ්ඩක් මේක සවිස්තර කරන්න කොහොමද ඒකට මුණ දෙන්න උනේ ඔව් ඒක මම ලෑස්තිලා හිටපු සහ මම අපිට කිසිම නන්නේ අයික පුහුණු නෙමෙයි මම හිත සහ ජගයියත් හිතුවේ නෑ මෙච්චර දෙයක් වෙයි කියලා අම්මා. ඒ කියන්නේ මෙහෙම හිට් එකක් වෙලා මේක මිනිස්සු අතරට මෙහෙම TikTok කරා මේක ඒක බලාපොරොත්තු වෙලා තිබෙන්නේ නැහැ.
සහයිද බලාපොරොත්තු වුණත් අර අපිට එහෙම ට්‍රේනින් වත් එහෙම මොකොත් දැන් අපි channel හරහා වෙන සුපර්ස්ටාර් වත් එහෙම ස්ටාර් මේ මෙන්ටර්ෂිප් එකක් නැහැ නේ අපිට. ඒ කියන්නේ අපිට කිසිම අපේ අම්මලා තාත්තලා දන්නේ නැහැ මොනවද කරන්න කියලා මේ එහෙම ජනප්‍රියත්වයකට මුහුණ දෙන විදිය. ඒක මම අල්ලගත්තා නේ. ඒ කියන්නේ ඒක අර යම් කිසි විදියකට එළියට බැස්සම් මිනිස්සු හඳුන ගන්නවනේ මාව. එතකොට නේ මොකද කැමරා එකක් හැවලේම මාත් එක්ක මෙහෙම යනවා. ඉතින් කඩේට ගියත් යම් කිසි ෆ්‍රේම් එකක් ඇතුලට යන්නේ මම. පොඩි සෙල්ෆ් ඩිසිප්ලින් එකයි. යම් කිසි සෙල්ෆ් ඩිසිප්ලින් එකකට යනවා. සහ මම කොහෙද ඉන්නේ? මට පේන දේ මොකද්ද කියලා ඒ කියන්නේ ගෙදරින් එළියට බහිද්දි මොක ඔළුවට සෙට් වෙනවා. ටී වීල් එකකට නැග්ගත් ඒ යම් කිසි ෆ්‍රේම් එකක් ඇතුළේ ඉන්නේ. ඉතින් ඒකට මම හුරු වුණා. ඒක කාලයක් ගියා මම අවුරුද්දක් ඉඳලා. මම හිතන්නේ අර්ජුමන් දැන් ඔක සමහරුන්ට වෙන්න පුළුවන්. ඔව් ඇත්තද නේ දැම්ම. එහෙම දෙන්න පුළුවන්. එහෙම දෙන්න මොනා කරන්නේ? ඒක අරකට සාධාරණයක් වෙන්නත් එපා. මේ ප්‍රධාන මාධ්‍ය හරහා ඔයාව මෙහෙම එසෙව්වම මේ ඉමේජ් එකක් එක්ක ඒක මට සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න බෑ. ඒක යම්කිසි ප්‍රමාණයකට මෙන්ටේන් කරන්න වෙනවා. නැත්තම් එතන අරුබුදක් කියන මිනිස්සු අතර. හරි. එහෙනම් නාරද අපි අපේ ජනප්‍රියම ගීතයෙන් අපි මේ වැඩි අවසන් කරා. රයිට්. බුන්දි ටික කාලේ ඉන්නවද? ඒකනේ. මෙච්චර මේ බාල්දියම්ම ගෙනල්ලා. ඔයා කන්නේ. කනත්තට යන්නනේ. කනත්තට යන්න. කනත්තෙන් අපි වැඩි සමුදෙන්න. එහෙනම් අද අපේ ආරාධිත අමුත්තෙක් නෙමෙයි අපිට අපේ කනත්තේ අසරතේ අර්ජුමන් කනත්ත පාර සින්දුවත් එක්ක අපි මේ වැඩසටහන හමාර කරනවා. අපි එහෙනම් අර්ජුමන්ගේ කනත්ත පාර ගීතයත් එක්ක අද වැඩසටහන හමාර කරනවා. Plan B Solutions ඉදිරිපත් කරපු බූන්දි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි මේක එක්ක සම්බන්ධ වෙලා හිටියේ. අපි තවත් හිතවතෙක් අසවතෙක් එක්ක ඊළඟ වැඩසටහනදී හම්බෙමු. අර්ජුමන් ඔබට අවස්ථාව. කියන්න ඕන බොහොම ස්තුතියි ආරාධනා කිරීම ගැන. සහ හමුවීම සතුටුයි. අනිවාර්යයෙන් හමුවීම සතුටුයි. මේක තමයි ඇත්තටම මේ ලාභයනේ. ලාභය. ප්‍රොෆිට් එක. අපිට අපි ඉතුරු වීම. චුටි කාලේ අපි රැස්සෙනාම පොට බුදුවම කියපු නැන්ද මමලට ආචි පුංචිලට මම්මා පප්පලට ආයුබෝවන් නැන්ද සන්තෝ අපි රැස්සේ නැව තමයි ලෙඩ වුණා තමයි මැරෙන්න හදලා යාවේ මොකෝ ඒ ඉන්නයි අස සීයා ආචි ළඟ අඩි 6කට සැපි අයියෝ හිනා යන වන්නේටයි කොට ඇඳගෙන ගිනි කාස්ටක අවුවේ අපේ උගත් මහතුරුවයි මේ හිටගෙන දන්සල් පොලිමේ මල්ලේ ගන්න තංගා පංකෝ විස්තරගේ පංකෝ හංගන් ඉන්නේ මොකෝ වසේ ඕ අංකල් ඇන්ටිලා සුදුරේදී යොදලා එන්නකෝ බලන්නන්නේ direktur terla la 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 කනත්ත පාර වෙල්ගම් පිට ජාලේ ඉපදුණු තන මගේ අපි මංගල්ල කාලෙට විස්කි බෝතලෙට කසිප්පු දාලා ගැව්වේ ඔය ජෝස මරියලා පෙදුරු ජුදා සපෙන් ඉඳන් තමයි නාන්නේ මේ ලෝගු වැඳගත් රෝමේ උන්දලට ජේසු අයියා බය නැති අයියෝ ඉන්නා යන වන්නේටයි කොට ඇඳගෙන ගිනි ගාස්ටක අවුවේ අපේ උගත් මහතුරුවයි මේ හිටගෙන දන්සල් පොලිමේ මල්ලේ ගන්න තංගා පංකෝ විස්තරය පංකෝ හංගන් ඉන්නේ මොකෝ වස්සේ ඔය අංකල් ඇන්ටිලා සුදුරේදී යොදලා එන්නකෝ බලන්න ආන්නේ එක
එක කාලෙට දන්නද විවිධ පාට මාරු වුණා එක එක හොට්ටු පෙරන උදවිය පාලනයට ගියා අපි දෙයයන් ආන්සිට තියපු පඳුරු කෑල්ලි කෑල්ලි කපා අපේ සුදු මාත්‍යගේ නෝනා මුළඟ පාර ආර වුණා අයියෝ විනායන වනේ ටයිකෝට ඇඳගෙන ගිනි ගාස්ටක අව්වේ අපේ උගත් මහතුරු වෙයි මේටගෙන දන්සල් පොලින්නේ මල්ලේ ගන්න තුනා පංකෝ විස්තර ගිය පංකෝ හංගන්නේ මොකෝ වසේ ඔය අංකල් ඇන්ටිලා සුදුරේදී හොදලා එන්නකෝ බලන්න අනේ අයියෝ විනායන වනේ ටයිකෝට ඇඳගෙන ගිනි ගාස්ටක අව්වේ අපේ උගත් මහතුරු වෙයි මේටගෙන දන්සල් පොලින්නේ මල්ලේ ගන්න තුනා පංකෝ විස්තර ගිය පංකෝ හංගන්නේ මොකෝ වසේ ඔය අංකල්ලා ඇන්ටිලා සුදුරේදී හොදලා එන්නකෝ බලන්න ආනේ එහෙනම් නැවත හමු වෙමු. හොඳයි. Thank you ආරාධනා කරාට. වහිනවා.